භාග ගන්නට සම්පූර්ණ 10න් 10 ගන්නවා නම් මේ සංකල්ප දෙකත් ඊටාම වැදගත්. ඒකට අපි සංකල්ප කලින් තුනක් කතා කළා. ඒව නම් ඕගොල්ලන්ට මතක විදිහට අපි මතක් කරගමු. ඉතිරිය සෙවීම, දෙවෙනි එක ඉතිරියෙන් කොටසක් සෙවීම, තුන්වෙනි එක මුළු වගය සෙවීම, හතරවෙනි සංකල්පය. එහෙම නැත්නම් අද අපි කතා කරනවා මිනිස් දින සහ භාගයක් ප්‍රතිශතයක් කරන ආකාරය. ඒතර මේ 4 5 කියන සංකල්ප දෙක අද කතා කරනවා. මෙන්න මේ සංකල්ප දෙක පුළුවන් නම් ඔයාට භාග ගන්නට 10න් 10 අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි බලමු මොකද්ද මේ මිනිස් දින කියන්නේ කියලා. මෙන්න උදාහරණයක් දීලා තියෙනවා. මේක 10 වසරේ ප්‍රතිලෝම සමානුපාතය යටතේ අපි කතා කරලා තියෙනවා. ඒතර මගේ ක්ලාස් වල ළමයින්ට මම කලින් මේ පාඩම් ඉවර කරලා තියෙනවා. අපි බලමු මොකද්ද මේ මිනිස් දින කියන්නේ කියලා. මෙතනදී මූලික අදහස විතරයි මම පැහැදිලි කරන්නේ. සම්පූර්ණ ගණන හදන විදිහ මම කතා කරන්නේ නැහැ. ඒක මම ක්ලාස් එකේ කතා කරනවා. හරි. අපි බලමු එහෙනම් මිනිස් දින කියන්නේ මොනවද කියලා. මූලික සංකල්පය මිනිස් දින යම් වැඩක් කරන්න යන මුළු ශ්‍රමය වැඩ ප්‍රමාණය කොටසක් දීලා තියෙනවා නම් මුළු වැඩ ප්‍රමාණය හොයන සංකල්ප තුනක් තියෙනවා. එතකොට මෙතන සරලව අපි මෙහෙම තේරුම් ගමු. උදාහරණයක් විදිහට මිනිස්සු 8 දෙනෙක් දින 5කදී වැඩක් නිම කරයි කියලා කියනවනේ. එතකොට මේක අපි තේරුම් ගන්නේ මෙහෙමයි. මිනිස්සු 8 දෙනෙක් 8 දෙනෙක් දින 5ක් වැඩ කරනවා. එතකොට ඔයාට පේන්න ඕනේ එක මිනිස්සෙක් වැඩ කළා නම් එයාට දවස් 5කින් ඉවර කරන්න පුළුවන් 8න් එකයි. එහෙම නැත්නම් මෙන්න මේ මිනිසයාට සිද්ධ වෙනවා දවස් 5ක් වැඩ කරන්න. ඊට පස්සේ ඉතුරු 7 දෙනාගේ වැඩත් මෙයාට 7 පාරකට කරන්න වෙනවා 5 5 දවස් 5 5. එතකොට අපි සරලව ගන්නවා මෙන්න මෙහෙම හිතන්න. මේ එක මිනිස්සෙක් වැඩ කළා නම් මිනිස්සු 8 දෙනෙක් දින 5ක් වැඩ කරන එක මිනිස්සෙක් තනියම කළා නම් මිනිස් දින 40ක වැඩක්. එක මිනිස්සෙක් තනියම කළා නම් මිනිස් දින 40ක වැඩක්. එක මිනිස්සෙක් තනියම කළා නම් මිනිස් දින 40ක වැඩක්. එහෙනම් මේක සම්පූර්ණයෙන් මිනිස්සු වැඩි කරනවා දින වලින්. ක්ලාස් එකේ මම මේක කියලා දීලා ඇති ඔයගොල්ලන්ට කෙටි ක්‍රමයක් මිදි කියලා මතක තියාගන්න කියලා. මිනිස් දින. ඒතර මිනිස් දින 40ක වැඩක් තමයි මේතන තියෙන්නේ. මිනිස්සු 8 දෙනෙක් දවස් 5ක් කරනවා නම් මිනිස් දින 40යි. ඉතින් මෙන්න මේ මිනිස් දින 40ක වැඩි. මේ සම්පූර්ණ වැඩේ මිනිස් දින 40 නම් මේකෙන් භාගයක් කොච්චරද? සම්පූර්ණ එක මිනිස් දින 40 නම් භාගයක් කොච්චරද? මිනිස් දින 20යි. මේකෙන් 4න් එකක් කොච්චරද? සම්පූර්ණ වැඩේ මිනිස් දින 40 නම් මේකෙන් 4න් එකක් ගත්තොත් මිනිස් දින 10ක්. ඒතර ගානේ මෙන්න මේ දැනුම ඕගොල්ලන්ට ඕනි කරනවා. සමහර ලාවට මිනිස් දින 40ක වැඩේ දවස් දෙකක් විතර වැඩ කළොත් කොපමණ ප්‍රමාණයක් ඉවර වෙනවද වගේ අදහස ඔලුවට යන්න ඕනේ. ඉතින් ඔය මිනිස් දින සෙවීම ඔලුවට දාගන්න මිනිසුන් දින ගණනින් ගුණ කරලා මිනිස් දින හොයන්න පුළුවන්. ඊළඟට තවත් වැදගත් සංකල්පයක් වෙන භාගයක් ප්‍රතිශතයක් කරන ආකාරය මම පැහැදිලි කරන්නම්. එතකොට මේක හරිම ලේසි 8 වසරේදී අපි කතා කරන සංකල්පයක්. මෙතන අපි ඕනෙම භාගයක් උදාහරණයක් විදිහට ඔයගලන්ට පේනවා මේ දීලා තියෙන්නේ 4න් 1. මෙන්න මේ දීලා තියෙන 4න් 1 ඔයාට තියෙන්නේ 100%න් ගුණ කරන්න. මොකුත් කරන්න දෙයක් නැහැ. 4න් 1 ලිව්වා ගුණ කළා 100%න්. දැන් මේ 5න් 2 තියෙනවා ඒක ගුණ කළා 100%න්. 4න් 2 ගුණ කළොත් 100%න් කොහොමද අපි ගුණ කරන්නේ? අපි බලමු ගුණ කරන විදිය. මෙහෙම ලියනවා 4න් 1 ගුණ කිරීම 100%. ඒතර දෙවරක් 2යි දෙවරක් 50යි. ආයේ දෙවරක් 1යි දෙවරක් 25යි. ඉතින් 125යි කියලා දන්නවනේ 4න් එකක් කියන්නේ. එහෙම ගණනය කරන්න පුළුවන්. මේ 5න් 2 අපි බලමු ගුණ කරලා. ප්‍රතිශතයක් කරන්නේ කොහොමද කියලා 100%න් ගුණ කරනවා. ඒකත් හරි ලේසි. 5 වරක් 1යි 5 වරක් 2යි බිංදුවයි. ඒතර 20 දෙකෙන් ගුණ කරන්න තියෙන්නේ 40යි 140යි. එතකොට ඔය විදිහට ක්ලාස් එකේ අපි මේවා විස්තර සහිතව කතා කරමු. මේ මතක් කර දීමක් සහ ඉදිරියට කරන්න තියෙන අයට මෙන්න මෙහෙම සංකල්ප තියෙනවා කියන එක හඳුන්වා දෙන්න තමයි මේ වීඩියෝ එක කළේ. ඉතින් අපි ඉදිරි දවසකදී ක්ලාස් එකේ හම්බෙලා මේ ගැන කතා කරමු. ඊට අමතරව කරපු අයට පුළුවන් නැවත නැවත මේ සංකල්ප ටික ප්‍රගුණ කරන්න. එතකොට මේකට අදාළ අභ්‍යාසය ඔයගොල්ලන්ට මම ලින්ක් එක දාලා ඇති. මෙන්න මේවා ප්‍රතිශත කරන්න කියලා තියෙනවා. ඉතින් මේකේ පිළිතුරු පත්‍රය මෙහෙම තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේක අනිවාර්යයෙන්ම කරන්න. එහෙනම් අපි
ඊළඟ වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයගලන්ට ජය ළමයි. හොඳට මහන්සි වෙලා වැඩ කරන්න. මේ කාල සීමාව හොඳටම ඇති. මෙන්න මේ සංකල්ප පහ හොඳට ප්‍රැක්ටිස් කරගන්න. අනිවාර්යෙන් ඕගොල්ලන්ට ඒ එකක් ගන්න පුළුවන්. ඊට අමතරව කියන්න ඕනි මේ කතා කරපු සංකල්ප පහ ප්‍රායෝගිකව යොදාගෙන විසඳන්න පුළුවන්. විභාග මට්ටම් ගැටලු වගේක් මම මෙතන දාලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේක බලන්න මේ ගැටලුව විසඳන්න. ඔයගලන්ට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ මේක ෂෙයා කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම මට මෙසේජ් එකක් දාන්න මොන හරි ගැටලුවක් තියෙනවා නම් මගේ WhatsApp නම්බර එක මේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු.